හායි කොහොමද? ඉතින් අද ගෙන් හලා තියෙන්නේ මචං Craftman Survival Jungle නෙමෙයි Mob Craft. අද ඒක කියා ගන්න අමාරුයි පොඩ්ඩක් අපිට කොහොම හරි මොබ් වෙන්න පුළුවන්. හොඳේ. මම මේක voice over එකක් දාලා මේව කරන්නේ. ඉතින් අපිට එතන මගේ ඇත්තම කිව්වොත් මගේ අතින් අර Craftman Survival Jungle කියන එක delete වුණා. හොඳේ. ඉතින් පේනවා ඇති අපිට මේ බාණ්ඩ තුනක් හම්බ වෙලා තියෙනවා. නයිස් වීඩියෝ අන්තිම වෙනකම් බලන්න subscribe කරන්න like එකක් දාගෙන යන්න මුකුත් වෙන්නේ නැහැ. ඔන්න එහෙනම් අපිට ඔතන බාණ්ඩ තුනක් හම්බ වෙලා තියෙනවා. හරි. හරි දෙක්ක බාණ්ඩ තුනක් තියෙනවා. මං හිතන්නේ පාට පාටකින් අපිට රැන්ඩම් වෙනවා. හොඳේ end dragon වෙන්න පුළුවන්. එතකොට end dragon වෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් අපේ මේක මොකද්ද? මොකක්ද ඒකට කියන්නේ? ෆස්ට් පර්සන් දාගමු නැත්තම් බෑ මේ ගේම් එක ගන්න. හොඳේ. තේරුණාද? මං හැබැයි වැඩි ඔය රැන්ඩම් එක යූස් කරන්න හදන්නේ නැහැ. නැත්තම් මා කරවුන පියාඹ යන්න පුළුවන්. තේරුණා? අන්න ඒ නිසා මුලින්ම අපි අර ගිරව වෙලා ඉමු. ඔකට පියාඹන්න පුළුවන් නේද උඩ? හරි. අම්මා කොහමද? අන්න පියාඹනවා. පියාඹනවා. පියඹා යනවා මා ආකාශයේ. අපි මුලින්ම ජංගල් එක තමයි ස්පවුන් වෙලා තියෙන්නේ. මම දැන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඕකේ මේ රතු පාටකින් වෙන්නේ අපි අන්ලොක් වෙන එක. ඒ කියන්නේ අපි ආයිත් හිටපු විදිහට මිනිහෙක් වගේ වෙන එක. හොඳේ. ඊට පස්සේ ඔය කහ පාටකින් වෙන්නේ දැන් අපි කරාගේ මේ මොකක්ද කියන්නේ? මේ වෙන එක්කෙනෙක් විදිහට වෙන්න පුළුවන්. දැන් අපි ගිරවා වුණා වගේ. හොඳේ. අන්න ඒක තමයි වෙන්නේ. මේක කපාගමු. nice. very nice. very nice. මම මෙතන ලස්සන ටෙක්ස්චර් පැක් එකක් තියලා තියෙන්නේ. වීඩියෝ අන්තිම වෙනකම් බලන්න මම මගේ ඔක්කොම කීබයින් පෙන්නනවා. මම ඕගොල්ලන්ට අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ Bluetooth keyboard එකක් ගත්තා, mouse එකක් ගත්තා, දැන් PC එකක්. තේරුණාද? හොඳේ. අන්න ඒකයි වෙන්නේ. මං ක්‍රියේටිව් ගිහිල්ලා නැහැ. හොඳේ. ඔන්න ඔතන මේ අර අපි ගිරවා වගේ වුණානේ. අන්න ඒක නිසා. ඔයගොල්ලන්ට පේන ඇති මක් කර්සර් එක. හොඳේ. හරි එහෙනම්. ගත්තා ඔන්න new recipe unlock වෙනවා. crafting table එක ප්‍රධානම දේ නැත්නම් අපිට process වෙන්න බෑ මේ game එකේ. nice. අපි හරි. හදන මේ මනුස්සයා හදන්නේ නේ මෝඩයාගේ. හරි ස්ටික් හදන්න ස්ටික්. හරි හරි. ස්ටික් පිකෙක්ස් එකක් හදන්න ඔන්න මම ඔයගොල්ලන්ට ප්‍රෝ ටිප් එකක් දෙනවා. හොඳේ. මේ පිකෙක්ස් එක මුලින්ම හදලා ඉන්න. මොකද්ද මුලින්ම වුඩන් ටූල් ගියා කියලා වැඩක් නැහැ. ඊට පස්සේ බිස්ටෝන් වලට අප්ඩේට් කරනවානේ. අපිට ස්ටෝන් කඩන්න ඕනේ මේකන්නේ. මේ පිකෙක් මේ වුඩන් පිකෙක්ස් ගන්න ඒක නිසා වුඩන් පිකෙක්ස් එකක් විතරක් හදාන්න නැත්නම් ඔයගොල්ලන්ගේ වුඩ් අපරාධයි. හොඳේ. අන්න ඒ නිසා කියන්නේ. තේරුණාද? හරි. එහෙනම් අපි ටක් ගාලා ස්ටෝන් ටිකක් කඩාගමු. ඔයාලා වීඩියෝ ගන්න අන්තිම වෙනකම් බලන්න අපිට හිතන්නත් බැරි දෙයක් වෙනවා. මම මේ ගහන කමක් නෙමෙයි කියන්නේ වොයිස් ඕවර් එකක් දාලානේ. ඒ කියන්නේ පොඩ්ඩක් ලැග් වෙනවා. ගණන් ගන්න එපා. හරි ටක් ගාලා කඩාගමු. එන්න හරි. අපිට මේක අර ඔයගොල්ලන්ට පේන විදිහ පැත්තෙන් ඉෆෙක්ට් එක අපිට මේ ෆෝල් ඩැමේජ් වෙන්නෙත් නෑ. හරි අපි එහෙනම් යනවා බලමු මොකක්ද වෙන්නේ කියලා. හරි අපි එහෙනම් ස්ටෝන් වේව හදාගමු. පිකෙක්ස් එක. අයියෝ. ඔයාලට කියන්න ඕනේ දා මේකේ ෆර්නස් පේන්නන්නේ නිකන් අවන් එකක් වගේ. හොඳේ. ගණන් ගන්න එපා ටෙක්ස්ට් පැක් එකේ හැටි. මේ ටෙක්ස්ට් පැක් එකේ මගේ ඉතරල්ලු ඒක පට්ට ලස්සනයි. ඒක නිසා දැන් අපි අර ප්ලේන් එකක් වගේ හදද්දි නිකන් අපිට ඕනි අයන් බ්ලොක් නේ. එතකොට මේකේ පෙන්නනවා ක්වාඩ් බ්ලොක්. ඒ ක්වාඩ් බ්ලොක් නිකන් අයන් බ්ලොක් වගේ. හැම එකෙම ටෙක්ස්ට් එක වෙනස් වෙලා තියෙන්නේ. පට්ට ලස්සනයි මේක. ඕගොල්ලන්ට ඉදිරියට බලා ගන්න පුළුවන්. මේක තව ඒ කියන්නේ හිම වැටෙනකොට මේ කොළවල පාට වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් ওই හිම වැටිලා වගේ ඉෆෙක්ට් එක වෙන්න මේ පෙන්නනවා. හොඳයි. අන්න අපි එහෙනම් තව ස්ටෝන් එක හදාගමු. අර පේනවනේ බැරල් එක උනත් එහෙම දැක්කද? අර තින්නේ මේ අවන් එක වගේ. අන්න ඒ තමයි ෆර්නස් එක.
අපි එහෙනම් දැන් අපි හදමු කැම්මට සෝඩ්ඩම් මේක නැතුව බෑ මොකෙක් හරි આવුත් කන පෑන්න ගහන්න හදාගමු ටටටම් ටම් නෑ ඉතින් නිකන් ඉන්න බෑනේ මට සින්දුවක් කියන්නේ තනියෙන් ඉන්නේ මේව කරන්නේ වොයිස් ඕවර් එක දාන්න යෙක්ටි සාප්පා ඔයා ඔක බලන්න හොඳේ අපි හරි අනික මොකද මම කියන්න හිටියේ ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ මේ අන්තිමම මම කී බයින් ටික පෙන්නනවා හොඳේ බොරු නෙවෙයි කියන්නේ අපි එහෙනම් ඊළඟට ලයිව් එකක් එන්න බලමු පුළුවන් වුණොත් එන්නේ ඒකත් හොඳේ නැත්තම් බෑ වැඩ තියෙනවානේ බලමු හරි මම අරමු මට පෝල් දෙන්න දරුවා ඌල් දෙන්න හරි ගත්තා ඔන්න නියු රෙසිපි අන්ලොක් වෙනවා ඒකේ ඌල් එකේ ටෙක්ස්චර් එක වෙනස් නිකන් ඇත්ත ඌල් එක වගේ නිකන් මේ ලණු වලින් මහලා වගේ අන්න ඒ විදියට හොඳයි යම් එහෙනම් උඩට මොකද ඕන කරන්නේ ගහක් කපනවා මට මතක නැහැ මම දැන් මේක දාලා මාස ගානකට පතර මෝඩයාගේ මේ පස්සේ ඊට තමයි එඩිට් කරන්නේ හොඳේ නිසා ගණන් ගන්න යාම මෝඩයෝ කියවයි හරි මේ මෙතනින් ගහට මොකද දාලා මම ඇහැ ඕනකින් දැක්කා භාග්‍ය වයින් තියන්නේ බෑ එහෙම අවුලන්නේ ප්‍රශ්නයක් කරන්න ඕනේ ඉතින් කුකුලා අද මැරෙන වද දැක්ක ඉෆෙක්ට් එක තියෙනවා අර අපි උඩ යන ඉෆෙක්ට් එක තමයි දාලා තින්නේ ඒ කියන්නේ නෝමල් මයින්ක්‍රාෆ්ට් එකේ මේ බෑනේ මං කියන්නේ ඕකේ දැන් මේස් එකේ එහෙම තියෙනවා හොඳයි අපි ගන්න ඕනේ අනිවාර්යෙන් මේස් එක හරි නයිස් අර මෙතන ගුවාවක් තියෙනවා ඒක පට්ට ලස්සනයි ලෂ් කේව් එක මේකේ තියෙනවා ලෂ් කේව් ඒ අප්ඩේට් එකේද අනේ මන්ද මේකේ ගෙදරක් බෑනේ මගේ අදහස් වෙනස් වෙනවා බලමු ඒ පස්සේ ඊට පස්සේ මුලින්ම සවයි වෙලා ඉමුකෝ රෑ වෙලානේ ලැග් එකක් යනවා පොඩ ඇතුළේ බලමු කෝල් තියෙනවා කෝල් එකක් නෙමෙයි කෝල් ගල් නඟුරු හොඳේ nice very nice yeah अरे अब पैन पाखोर मैंने पाखोर करा नहीं अभी टॉर्च बल then तो हम टॉर्च हदन वदक करिन मोड़े आगे गंडा मटन है कि ना होगिला गणन गन्नी पाई थी दरू हुंदी गणन गन्नी पा මම ගැහුවා උගරයි දන්න කෝල් අසේ ටෝච් ගහලා හරි නයිස් බුදුම්බු මට හිරු මං හිතුවේ මොකක් හරි වුණා කියලා එකපාරට ස්කේල්ටන් කෙනෙක් කතාව කියලා බලන් ගියා මේ ටෝච් එක ඇදලා මම රාගල් තමයි මට තින්නේ හරි ඔන්න ජම්ප් එකක් දැම්මා ඒ මොකක්ද බග් එකක් දුවිද අවුලක් නැහැ නයිස් බලමු නිකෝ යන්න ඕනේ නේද නිකන් බොරුවට ගිහින් අතරමං වෙන්නේ මොකද මෙහෙන් දාවේ නෑනේ මේදී ඔන්න නැල්ලුම් මලෙන් පැන්න සීන් එකේ ඉන්නේ තුල් මලෙන් පැන දුක් කියන්නේ අම්මා මොකද බලන්නද මේ ගේමින් channel එකේ හින්දු කියන්නේ කියලා කොපිරයිට් අදින් දන්නේ බලමු මම අපිට ගහන්න නෑනේ පැරට් කෙනෙක් කියලා අනින්නේ අපි ස්ටිල් කෙනෙක් දැන් අපිට යම්බි මං හිතිය අර මේක තියෙන්නේ මට දැන් අර ගිර වගේ පුරුද්දට මේ මං හිතුවේ ෆෝල් ඩැමේජ් නෑ කියලා එතකොට නිකන් හදේ ඉන්නවා වගේනේ හරි නයිස් විරි නයිස් විරිපල හෙම්බු කරනවද දන්නේ නෑනේ නේද මොන්ස්ටර් ගණේනේ කොහොම අවුලන්නේ
නයිස් ක්‍රීපර් කෙනෙක් වෙමුකෝ දැන් අපි මේ ස්කෙල්ටන්ලට එහෙම ඇබිලිටි නැහැ හොඳේ මෙන්න මේ ක්‍රීපර්ට ඇබිලිටි එකක් තියෙනවා ඔන්න බලන්න අපි ඉන්වෙන්ටෝරි එකේ ඇත්තේ ඉතින් ඒක අපි ඩ්‍රොප් කරන්නත් බෑ මැරුණත් තියෙනවා ඒක අපේ ඉන්වෙන්ටෝරි එකේ යනවා අපිට ඒක ඩ්‍රොප් කරන්නත් බෑ දැක්ක ඩ්‍රොප් කරන්න බෑ ලොක් වෙලා ඒක අපේ ක්‍රීපර් කෙනෙක්ගෙන් අයින් වුණොත් ඒක නැති වෙනවා තේරුණා ඔන්න බලන්න කොහොමද වැටිද ඔව් හරි BS හරි මගේ මෝඩයක් හරි දැක්ක මේ මැරිලා තියෙන එක අපි දැන් ගෙට යන් හිමි හරි ආයිත් මැරලා මෝඩයකා හරි දැක්කද ඒ මේ වුණා හරකයන් අරේ යා අම්මික මම පුල්ලි ගොනා මොඩයා ගන්නේ යා අරේ යා මං හිතනවා මෙදා හැරයක් මැරෙන්නේ නැති කියලා බලමු වතුරට වැටුණා නම් මරුනේ ඩැමේජ් දෙන්නේ නැහැ ක්‍රීප්ල බලනවා ඉතින් මොකද්ද මේ කරන්නේ කියලා අපි ජාතිය කියලා මූ අපි ලැජ්ජ කරනවා කියලා බලන්න ඇති මේ ක්‍රීප්ල යා අන්න තියෙනවා අපේ බඩු ටික මුකුත් නැතිලා කියලා මං හිතනවා ඔන්න යටට ගිහින් ඔන්නම පයින්න තියෙන නිකන් ගෑම්ස්ට සීන් එකේ ඔය හරිය ආවා තත්තරම කඩන්න දරුවා හරි ගන්න ඔක්කොම බඩු ගන්න බඩු ඒ බඩු නෙමෙයි හොඳේ එහෙම හිතන්න එපා දරුවා හොඳේ ඊගොද්දි ගමු ඉතින් මොනවා වුණා නිකන් දෙන දෙමළ පත්තරේ කියවන්න නීද ගන්නවා එහෙනම් හරි හොඳේ ඉතින් අද අපි යන්නේ මේ එක්ස්ප්ලෝර් කරන එක විතරයි හොඳේ අපි වෙන දවසක පස්සේ මේව කරමු මේ අයන් නාම වලට අප්ඩේට් වෙලා අයන් එහෙම ටිකක් හොයලා බලමු ඒවා අද කරන්න බෑ හොඳේ ගන්න ඕක ඔයා ඉන්න මෙහෙට ඔයත් ඉන්න ඔහෙන් මෙතන ඔයා ඉන්වෙන්ටරි පිළිවෙලක් කරාමු දරුවා දැන් කියලා තාම අදින තා චුට්ටක් වෙලා අදිමු චුට්ටක් වෙලා දරුවා ගණන් ගන්න එපා දරුවා කියන්නේ ඒ කියලා තහන්න එපා හොඳේ ඒක මගේ හැටි හොඳේ වරුම් මොකද කරන්න හදන්නේ ලියන් කොයි තියන් මොනවා කරන්නත් කරමු කොහමද සැපද කොපර් ටික මම හිතුවා අයන් කියලා දැක්කේ වගේ නේ ඉතින් අවුලන්නේ කොපරුත් වටි අර බ්‍රෂ් එහෙම අදද්දි අපිට බවුවික් යාලු කරගන්නත් ඕනියනේ මේක දැන් අපේ නිකන් ස්ටෝනුත් එකයි කොබල් ස්ටෝනුත් එකයි රිසෝස් පැකේජ් දැන් කට්ටිය බයින්න එපා මම ওই වීඩියෝ එක මැදදී කෝල් දකින්න නැතුව යයි මෝඩ එක්කගේ මෝඩ නෑ ඕනේ මට කියලා වෙනවා යම් මූ යන්නේ ඕනේ මචං කෝල් අපිට උඩ පිටතල ගන්න පුළුවන් හරි අන්න ඊයේ ගමන මොකද්ද කරන්න හදන්නේ ලැග් වෙනවා පොඩ්ඩක් ගණන් ගන්න එපා ඉතින් ඔන්න හෙජ් එකක් ආවා මම ඔය පොඩ්ඩක් බලලා ඉතින් ගණන් ගන්න වීඩියෝ මැසේජ් නොටිෆි ඔයගොල්ලෝ ඔය එනාගේ සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න හොඳේ ස්පොන්සර් එකක් නෙමෙයි හොඳේ තමට එළෙනවා නයිස් එහා පැත්තට යන්න ගන්නේ යන්නේ දරුවා වැටේ මොකක්ද ඒ කරේ ලැග්ගනේ නැති මම හිතන්නේ මම දන්නෙත් නෑ මූ කරන්නේ ක්ලේ තියෙනවා අතන මම ඇහැකොණකින් දැක්කා
දැන් නම් සොම්බියට කියන්න පුළුවන් මච්චෝ කොහමද අපි එක්කම පරපුරේනේ දැන් උඹ කලින් අපිට ගැහුවා දැන් බලන් ඉන්න එකෙක් කන්න මුන්ට අතක් හරි මේව තිබ්බොත් උන් ගහනවා මත් අර ඔයගොල්ලෝ නිකන් වීඩියෝ වල දැකලා ඇති මේ ස්කෙල්ටන් කෙනෙක් ගහලා අන්න එහෙම හරි අන්න ඒ වගේ ස්කෙල්ටන් කෙනෙක්ගෙන් අර අපි මේ කරනකොට ඩොච් කරනකොට අර ස්කෙල්ටන්ලට වැදෙන්නේ ස්කෙල්ටන් ළඟින් එතකොට උන් දෙන්න ගහ ගන්නවනේ අන්න ඒ වගේ තමයි හරි අපි ගහද්දිත් උන්ට දැනෙන්නේ ඒ හැංගීම තමයි යොක්කුම් මිනිස්සුනේ නෑ මු මිනිස්සු නෙමෙයි හොල්මන් හොල්මනුත් නෙමෙයි මු පෙරේතයෝ කුම්බාණ්ඩයෝ අයියෝ සල්ලි පොඩ්ඩක් එක්ස්ප්ලෝර් පාරක් දාමු ඩයි තියෙනවා දැන් මම කියන්නේ මල් නෙමෙයි හොඳ ඩයි නයිස් රෝස් පාට ඒවා ගමු නයිස් හරි එතන කේව්යක් තියෙනවද මට දැන්න නම් කේවින් යන්න අදහසක් නැහැ අවුල් නේද මම ඔප්පලා ඉන්නේ නයිස් මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් යනවා ඇති ඕගොල්ලෝ දන්නේ නැති අර මොකද්ද සම්දු වෙන්දු පප්පා සම්දු වෙන්දු පාලි සින්දු පප්පා අන්න ඒ වගේ එකක් මුලි සින්දු කියන්න බෑ හොඳේ ගණන් ගන්න එපා හොඳේ දරුවා නයිස් පොඩ්ඩකට මෙරිනවද ඌරුම් ආවේ නෑ අන්නාවා මේකක් මොකද්ද නොටිෆයි එක මං කියන්නේ නැහැ මඩ කිල වෙනවා ඕව අයියා සල්ලි හරි නයිස් very nice හරි අපි යන්නවා nice පෙන්න යනවා මම පෙන්න යනවා පෙන්න මොඩයක් එක් වාද නැද්ද මම ගණන් ගන්න එපා දරුවා නයිස් මම ඔයගලන්ට කියන්නම් මම මේ එඩිට් කරන්න කොහෙන්ද කියලා යූ කට් එකේ ඒක සුපිරි නයිස් සුපියම් ඉතින් මම ඔයගලන්ට ආයිත් කියනවා මේ ඉස්ලාමික ගල YouTube channel එක subscribe කරන්න හරි එයත් මට කොච්චර බලන්න හොඳ මේ සත්තු කියලා මට මැරෙන්නත් මං වෙනුවෙන් මැරෙනවා අදන පැටලෙනවා හොඳේ නැස්සික් යනවා මම වදයක් අප්පා මේ පැත්තෙන් යනවා අයියෝ සල්ලි මදුරුවා හූතේ පප්පා හූතේ අන්න ස්ටෙප් උන මෝඩයාගේ හරි ඇයි දන්නේ මේක ඇදේට තිබ්බේ තව බලන්න කියලා බලන්න යටත් බලනවා තව තියනවාද කියලා නයිස් හරි පෙන්න යන්නවා දැන් මට ස්පේස් එක උරු වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ අනන් ගන්නවා මේ අන්න දෙකද කෝල් දෙක ගියා මොඩයක් ඔන්න දැන් තමයි මේක මතක් වෙලා තියෙන්නේ දැන් කඩන්න ඕනද අම්මෝ ඩබල් ටික ඔක්කොම වැටුණා අයියෝ එපා කෝල් එක හිට් අනේ අයියෝ නයිස් ගන්න කෝල් එක මේකත් වැටුණා අන්න දෙකද ඒ මූ ග්ලෝ බවල දෙක අරක දාලා ගියා නයිස් ඔය තමයි සබ්ස්ක්‍රයිබ් කරේ නැද්ද හොඳයි ගොනෙක් වෙන්නවා සබ්ස්ක්‍රයිබ් කරන්න නයිස් මම දෙක්නික වීඩියෝ දාලා තියෙන මේ ඩොල්ෆින්ලට මේක ඩ්‍රොප් කරාම එනවා කියලා බලමු
ඊට පිසු හැරලා බැලුවේ නැහැ. හැරබලහම යනවා. ඒ දුර නිසා දන්නේ නැහැ නේ අපි ගිහින් බලමු. එම්මෙකුල අපිට ගහන්නෙත් නැහැ. ඩ්‍රෝන්ලා. යම් හැටි පාගල යම් හරි දම් පිසු ගණන් ගන්නවත් නැහැ. අපරාධය මං ඊට වඩා විශ්වාස කරන්නේ. මේනියා ෂේඩ් අම්මට සීනි වෙනවා කොල්ලට හරි වෙනවා. මේ අර භයානක සීඩ් එක නේද? ඊ අර නිකන් දත් ඔය උල්ලගේ තියෙන්නේ දත්. හොඳේ. දැන් අපි මෙහෙන් යන්න ඕනේ. යා ටක්කන. ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ මට බණි ඔක නිකන් ස්පවුන් වෙලා තියෙන්නේ මේක නෙමේ අයන් හොයාගන්න තිබ්බ ඔක ගිහිල්ලා අවුලන්නේ අපි යම් දැන් මට මෙතන ෂුවර් නැහැ කොයිකට මේ පරිසංගන එක හොඳයිනේ නේද? අවුලන්නේ යා මම දැන් හොඳටම බයලා ඉන්නේ ඔය. අවුලන්නේ යන්කෝ. මට රෙසිපි අන්ලොක් වෙනවා එහෙ. අපි යන්න ගන්න. මෙතන ඉඳලා හරියන්න. නයිස් යම් මේ ඕල ෆෝන් එකේ මේ සද්ද වැඩි කරන් අහන්න. මම මේක හිමින් කියන්නේ. හොඳේ ගණන් ගන්න එපා. මගේ හැටි මම හිමින් කතා කරා. හොඳේ. යා ටග්ගල. හරි ටග්ගල. යම් හරි උඩියර ටග්ගල කෝකෝ ඉක්මන් කරන බුරු. හරි යම් ටක්කලෙන් මෙතන ඉඳලා හරියන්නේ. දැන් අපි පොඩ්ඩක් ආරක්ෂිතයි උඩට ඇවිල්ලා තින්නේ කෝල් එක කඩා ගන්න. අපි ආවේ ටයිගර් බයෝම් එකකින් ස්නෝවි ටයිගර් බයෝම් එකකින්. හොඳේ. ෆෝන් එකේ ශබ්ද උඩරිම වැඩි කරන් අහන්න. හොඳේ නැත්තම් මං කියන්නේ වැහෙන්නේ නැති ඒගොල්ලන්ට. හරි නයිස් very nice. ගන්න කපා ගන්න නයිස් ඒක නම් කපාන්න බෑ නේද? කවන්න දෙක ලෝබය ඒකත් ගන්න තියෙන බූරුවා. ඒ ඔල්ලෝ බලින් මටම් බයිනවා කියලා හොඳේ මම ගන්න ඔය මගේ හැටි. අම්බෝ සීතලයි රිදෙනවා. අයියා ටග්ගල යම් දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? මම දන්නෙත් නෑ. අපි දැන් වීඩියෝ නතර කරමු නේ බලන්න වෙලාවත් ඇති. අපි එහෙනම් නතර කරමු. ෆස්ට් පර්සන් දා මේ තර්ඩ් පර්සන් බෑක් දා මේ ෆ්‍රන්ට් දාගමු හොඳේ. ඔන්නාව නයිස් යන්න පහළට වීඩියෝ සෙටින්ස් වලට යන්න. ෆස්ට් පර්සන් බෑක් දාගන්න. මුලින් කීබයින් ටික වෙන්නනවා කිව්වනේ. ඔය තියෙන කීබයින්. ඔයගොල්ලන්ට අපි මේ ටික ප්‍රෝ ටිප් එකක් හිතනවා නම් දැම්ම channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් subscribe එකක් දාන්න like එකක් දාන්න. වීඩියෝ හොඳ නෑ කියලා හිතුණා නම් ඒ subscribe කරලා like කරන්න. හොඳේ. ඔන්න බලන්න resource pack එක හොඳේ. නෑ text pack එක අන්න. ඔය තියෙන මගේ shader packs ඔය ඔක්කොම මගේ ඒවා. හොඳේ. ඔය classic shader කියන එක මගේ සමහර ඒවා තියෙනවා මේ ඔය ඕකටමයි එන්නේ. ඒ කියන්නේ morph craft එකටමයි එන්නේ. හොඳේ. ඔයගොල්ලෝ try කරලා බලන්න morph craft. ඒක සුපිරි. හොඳේ. ආයෙත් අපි වීඩියෝ නතර කරමු. දැන් මම creeper කෙනෙක් කියලා නේ ඉන්නේ. අපි දැන් unwrap වෙමු. හරි nice. එහෙනම් අපි එන්න ඔය දවස් මේ වැඩ ඉවර කරමු. එහෙනම් කොල්ලෝ අදිර අපි ගිහින් එන්නම්. හොඳයි. තමුකද කරන්නේ? හරි. එහෙනම් මොකක්ද ඉතින් අද අපි වීඩියෝ එක කරන්නේ? අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ නේද කමෙන්ට් කරන්න. හරි අද ගේම් ප්ලේ විතර නම් අපේ channel එක subscribe කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. bye bye.